ගෑණි පවුලේ කෙසේ වෙතත් කසිපු මුදලාන ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. සාමුසේට මතකද මස්ඩව් නිවාරණ වැඩසටහනක් කරා. සාමුසේ මෙන්න මේ කාලකන්ණියෝ ටිකයි පළවෙනි පෙළියේ නේද වාඩි උනේ. පැකට් එක දුන්නේ තමයි. සාමුසේලා එදා මොනවද යහගෙන හිටියේ? සාමුසේලා හැදුනා නම් අද සමාජෙ කොච්චර ලස්සනද කියනවද? සෑකාලහවි කියන්නේ මමයි මුයි හැදුනොත් මේ මුළු සමාජෙම හැදෙනවා කියලා. ඒකනේ ඔය මම මෙච්චර වෙලා කිව්වේ. ओए मिनिहो मैं मिनिहो लामया केदर ने ओए බා लामया केदर ने ඌගේ අර ඇත්තෝ බැටි ටිකත් එක යට බෝල ගන්නේ ඒකනේ බණ්ඩ අංගේ කියන්නේ ඕකට දරු කැක්කුමක් කියලා එකක් තියෙනවා. ඔබවත් ඔය ළමයි ගැන හිතපන්. ඔය කුසේ ඉන්න දරුවා ගැනවත් ඔබ පොඩ්ඩක් හොයලා බලපන්. මම බලයක් ගෙදර මේ නිහේ ඉස්කෝලේ යන කාලේ හොඳට ඉගෙන ගත්තා. විභාගෙත් හොඳට පාස්. ඒ මොකද කිච්චනා එකේ ඉස්කෝලේ යන්නේ. ඔය මේ මුස්පේන්තු යාළුවා දෙන්නෙක් එකතු වෙලා මෙච්චර කාල කන්න වෙලා දෙන්නේ. ඒකනේ නංගි නරකාට. ඔබ මේ අවස්ථාවේ එළියට බැහැලා
ඉන්නවා නම් ඔය ළමයා ගැනම පොඩ්ඩක් හිතපන්. දැන් උඹ ඵලයන් නම් කියේ ගෙදර. එහෙනම් ලාලා මං ගිහින් එන්න. එහෙනම් මාත් ඵලයක් ගෙදර. සි එකෙක් කාවනේ අත බඩු ගන්න. ඉඳි මූසල දවසක්. වෙනදරු කපුටාගේ එකෙක් නෑනේ. හරි හරි බං අඬන්න නැතුව ඉඳපන් මං ආවා. අම්මා දෙයියෝ දැක්කා වගේ. මොනා තියන්නේ අද? කුලි තියනවා. අපු තියනවා. ඕන දෙයක් තියනවා. ඌවා පුළුවන් ද පූර්ව ඉස්කෝලේ ඉඳන් පාවිච්චි කරන්න. උඹට හැමදාම දූලෙන් ඉස්කෝලේ ඉඳන් යනවා පාවිච්චි කරන්නේ. මේ වැඩක් තියනවා. අර ඔබ දුන්න දුම් කලේ මතකයි? ඒක වදින්නේ මම ඒක තියාගෙන ඉන්න පින්සෙව කරා එතනට ආව කිව්වා. බඩුව උලන් වැදිලා තිබ්බේ. උලන් වෙදිච්ච ඔබ දිලා කොවද්දක් නැතු මොනවා කරන්නේ බා? හරි හරි කෑ ගහන්න එපා. මිනිස්සුන්ට අර කුලිය දුන්නේ. කුලිය තියාගත්තා මත. දුන්නේ නැහැ බං ඒකත්. මොකක්ද යකෝ මේ කතාවේ බලු කතාවේ? මොනවාද බං මේ උඹලා කරන්නේ මේ ඉස්කෝලේ? කොහොම මොකෙක්ද බං? නිකන් දෙන්නේ. කොහෙ? ඌවා මේ තාත්තගේ පාස්කෝඩ් පාන්නනේ වයි. තාත්තගේ නැති දවස. එතකොට මම ඉස්කෝලේ ඉඳලා පර්සනල් පන්නේ. මම වැඩේ. නියම බිස්නස් එකක්. ඕක කරගෙන ඵලයන් බා. එතකොට මං හැමදාම සුපිරි බඩු දෙන්නම්. ඔබ දෙන්නේ සුලං වෙදින්නේ වනේ. අඩේ මේ හරි හරි මේ මං යනවා. යම මාත් එනවා. මේ ආවක්කෝ මේක වදින්නේ නැහැ. මේ කොහෙද ගත්තේ? ඔය කියන්නේ මම වදින්නේ නැහැ. උත්පඩි කියලා දුවේකෝ. හැමදාම ඵලයන්. අද පොප්පෝ පිටින්. එතකොට ඔය වදිනවා. කියන්නේ මම වදින්නේ නැහැ කිය. ඔව් වෙන්න පුළුවන්. වදින්නේ නැහැ උඹලගේ. හවුද? වාන්දියක් තියෙන්නේ. අර යම රජාගේ වැඩ කරලා මට දැන් එපා වෙලා තියෙන්නේ. මේක දැන් නාගි වෙලා. ඇට පැනලා හොට බිම යනනේ ඉන්නේ. ආම මේ ඉන්නවනේ පැනලා මට යම රජුව කම ගන්න තිබ්බනම් ඒක ඇති. බල මට උදා කරනවා නේද යම රජුව කම ගන්න. අන්න ඒක තමයි මට ඕන. කොල්ලනේ මේ වරේ තොපිට හරිම වාසිය මේ වරේ නට වරේ අනික වරේ කොල්ලනේ මෙන්න මේ වරේ අනික වරේ කොල්ලනේ මෙන්න මේ වරේ කොල්ලනේ නට වරේ මෙන්න මේ වරේ කොල්ලනේ නට වරේ තොපිට හරිම වාසිය නට වරේ යකෝ තොපිට හරිම වාසිය කොල්ලනේ මේ මොකෙක්ද? යම රජුරවනේ මූණන් මනුස්ස ලෝකෙද්දි හොඳට වහමිර පානය කළා ආපු එකෙක් අපි මූට හොඳ සංග්‍රහයක් දෙන්න ඕනි. මූ දමුත් පුරෙන්න ගහලා ඉන්නේ. හරි යම රජුරේ මොනවද මූණ කරන්නේ? මූණන් ඉතුරු කරලා යවන්න හොඳ නැහැ. යම රජු මොකද්ද කරන්නේ? මේ රජුරවනේ මොකද්ද කරන්නේ මූණ? අපි මූට හොඳට උණු කරපු ලෝදිය බලමු. කොහොම ගෙන්න ලෝදිය? සෝත කියන්නේ අරුට කියන්නේ. හරි ගේන ලෝදිය. අමුසර දෙනා මේ මිනිස්සු නැගිට්ටන ඉස්සෙල්ලා. නැගිටවනවා. මට නැගිටවනවා. බෝබා 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 අනේ බුදු තාත්තේ මොකද්ද මේ උනේ? අනේ යම රජ
රජුරෝනේ අපේ තාත්තා බව් සමාව දෙන්න යම රජුරෝනේ. අයකෝ මොකද මේ උඹ මේකින් සුදුරන්නේ උඹ බලයකද? කරයන්නේ එහෙම බෑ තමුසේට දඩුවම් කරන්න ඕනි. ඔව් අනිවාර්යයෙන් කරනවා. තමසේ තාත්තා කළ දේ වැරදි ටික පේනව නේද? හරි වැරදි යාළුවා ආශ්‍රය නිසානේ යම රජුරෝනේ එක වතාවක් සමාව දෙන්න. මොකද කියන්නේ අපි එක වතාවක් සමාව දෙමුද? කතා දෙමු. ඔන්න එහෙනම් එක වතාවක් සමාව දෙනවා. අනේ බුදු වෙන්න ඕනේ. සේවා ගන්න. මේ මනුස්සයා මොකක්ද උනේ? කල්තේ. පුතේ මගේ බේබල්කම නිසා මට මගේ මුළු ජීවිතේම නැති වුණා. මගේ පවුලත් එක්ක තිබුණු සම්බන්ධ නම් ඔක්කොම නැති වුණා. ඉතින් මං අදිනම් ආයි කොන්නේ. මගේ මේ සමාජයේ සියලු ඔබ දෙනාගේ ඒක දවස වෙනුවෙන් අපි මේ පුංචි වැඩ සටහනක් කරලා ඔබලාට ආදර්ශයක් ලබා දෙන්න යාවි. මද්ද්‍රව්‍ය කියන්නේ මේ රටේ විතරක් නෙවෙයි මේ රටෙන් ලෝකයට මුහුදුරක් වෙලා තියෙන වසංගතයක්. අතීතයේ අවුරුදු 90ක් 100ක් වෙනකන් ජීවත් වෙලා හිටපු මිනිසා අද අවුරුදු 60ක් 40ක් 30ක් 25ක් අතර අඩු වයසෙන් අකාල මරණයට පත් වෙලා තියෙනවා. මේකට හේතුව මොකද්ද? මද්ද්‍රව්‍ය. මද්ද්‍රව්‍ය කියන අභියෝගය අපි තුරන් කරන්න ඕනේ. ඒ වගේම මේ මද්ද්‍රව්‍ය මේ වන විට පාසල් වල හුඟක් ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම පාසල් සිසුන් 6 සිට 13 දක්වාම මේ මද්ද්‍රව්‍ය වලට පෙළඹිලා තියෙනවා වැඩිපුරම. මේ නිසා ඔබලාගේ ජීවිතයට හානි වෙනවා ඉතා අසීමිත ලෙස. ඒ වගේම අතීතයේ අපි අභියෝග වලට නොබිය මුහුණ දීලා තියෙනවා. තනිව මුහුණ දෙන්න පුළුවන් අභියෝගයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ මද්ද්‍රව්‍ය කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා මුහුණ දෙන්න ඕනේ අභියෝගයක්. අපි ඔක්කොම එකතු වෙලා මුහුණ දුන්නොත් මේ අභියෝගය අපිට ජය ගන්න පුළුවන්. අපිට මේ ක්‍රමය ගෙනියන්න පුළුවන් නගරයෙන් රටෙන් තවත් ලෝකයකට. අපිට මේ ක්‍රමය කොහොම හරි ගෙනියන්න පුළුවන් ඉදිරියටම. මේ මද්ද්‍රව්‍ය කියන කිසිම දෙයකට ප්‍රයෝජනයක් නැති දේ අපි තුරන් කළා දාමු මේ ලෝකෙන්න. පාසල් සිසුන් වන අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.